ආයිබෝවන් ඔයාලා හැමෝම ආසයිනේ ෆෝන් එකෙන් ලස්සනට ස්මූත් වීඩියෝ එකක් කරන්න. හැබැයි අපි වීඩියෝ කරනකොට වීඩියෝ එක ගැස්සෙනවා. අන්නේ ප්‍රශ්නෙට තියෙන හොඳම ලාභදායී විසඳුමක් තමයි DJI සමාගමෙන් හදන Osmo Mobile SE gimbal එක. අද අපි මේක අන්බොක්ස් කරලා මේකේ තියෙන විශේෂාංග මොනවද කියලා බලමු. මට මේක බර්ත්ඩේ එකට හස්බන්ඩ් ගෙන් ලැබුණු gift එකක්. මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්න කලින් චුට්ටක් හොයලා බැලුවා. ඇත්තටම තව gimbal වර්ග ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ DJI සමාගමෙන්ම කරන gimbal තියෙනවා. ගොඩාක් තියෙනවා. ඒවත් එක්ක බලද්දී මට හිතුනේ අලුතින් මම වගේ vlog කරන කෙනෙකුට ඇත්තටම මේක තමයි ගන්න පුළුවන් මිලෙන් අඩු gimbal එක කියලා. මේක අපි DJI Mimo app එකත් එක්ක තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට වාසි ගොඩක් ගන්න පුළුවන් එකෙන්. මොකක්ද ඔයගලන්ට පෙන්වන්න මුලින්ම ගන්නෙ? හරි. මේ තියෙන්නේ tripod එක. මේක මේසයක් උඩ වගේ තියලා මේ අපිට වීඩියෝ කරගන්න පුළුවන්. බිම උනත් තියන්න පුළුවන් එක. ඊගාවට තියෙන්නේ charging cable එක. මේ තියෙන්නේ magnetic phone clamp එක. මේක තමයි අපේ ෆෝන් එකට හයි කරන්නේ අපි. මේක තමයි gimbal එක. මේක ගොඩක් බර නැහැ. අතට සැහැල්ලුයි. මේක හැබැයි මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මම gimbal එකක් යූස් කළම නැහැ. මේක මම හොයලා බලපු විදිහට මේ සමාගමෙන්ම කලින් නිෂ්පාදනය කරලා තිබ්බා OM4 කියලා එකකුත්. ඒකට ටිකක් සමානකම් කියනවා කියලා මට හිතුණා මේක. මේකේ තියෙන වටිනම ෆීචර් එකක් තමයි Active Track 5.0 කියන්නේ. ඒ කියන්නේ ඒකෙන් අපිට ට්‍රැක් කරගන්න ඕන ඔබ්ජෙක්ට් එක හරි පර්සන් හරි ඒක සිලෙක්ට් කරායින් පස්සේ වීඩියෝ කරද්දී ඒක මතක තියාගෙන වීඩියෝ කරගැනීමේ හැකියාවක් අපිට හම්බ වෙනවා. ඒකට ආපු යූසර් මැනුවල් ඒ වගේ ඒවා ටික තමයි මෙතන තියෙන්නේ. ඒකම ඒක දාගෙන යන්න පොඩි පවුච් එකකුත් හම්බ වෙලා තියෙනවා. මම හොයලා බලපු විදිහට මේකේ මෝඩ් 4ක් තියෙනවා. ෆ්ලෝ මෝඩ් එක, ටිල්ට් ලොක් මෝඩ් එක, FVP මෝඩ් එක, ස්ක්‍රීන්ෂොට් මෝඩ් එක කියලා. මේකේ තව ලස්සන වැඩක් කරන්න පුළුවන්. ඒ තමයි අපි කවුරු හරි කෙනෙක්ව ફોකස් කරලා වීඩියෝ කරනවා නම් එයාව ට්‍රැක් කරලා දුන්නට පස්සේ එයාත් එක්කම ෆෝන් එක මූව් වෙලා වීඩියෝ වෙනවා. එයා හැරෙන පැත්තට හැරෙනවා. එහෙම මේකේ වීඩියෝ ඔප්ෂන් එකක් තියෙනවා. මේකේ මේ තියෙන M බටන් එකෙන් තමයි මේකේ පවර් එක ඔන් වෙන්නේ. මේකේ තියෙන ලොකු පහසුවක් තමයි මැග්නටික් ලැම්ප් එක ෆෝන් එකේ මැදට හයි කරලා gimbal එකට ලං කරාම ඉබේම ඒක ඇල්ලෙලා තද වෙනවා. වැදගත්ම දේ තමයි gimbal එක ඔන් කරන්න කලින් ෆෝන් එකේ බැලන්ස් එක හරියට තියනවද කියලා බලන්න ඕනේ. මට හිතෙන විදිහට නම් මේක අලුතෙන් YouTube, TikTok, Reels කරන කෙනෙක්ට නම් ගොඩාක් වටින එකක්. DJI ලා කලින් නිෂ්පාදනය කළා තිබ්බා OM6 කියලා මොඩල් එකක්. ඒකේ තියෙනවා එක්ස්ටර්නල් රොඩ් එකක්. හැබැයි මේකේ මේ එක්ස්ටර්නල් රොඩ් එක නැහැ. ඒ කියන්නේ මේ සෙල්ෆි ස්ටික් එක වගේ එක දික් කරන්න පුළුවන්. මේක ඒක දික් කරන්න බෑ. ඊට අමතරව මේකේ තියෙන මෝටර වල ශක්තිය, ස්ටැබිලිටි එක එම් හොඳයි. මේ gimbal එක ගැන තව මොනවා හරි විශේෂ තොරතුරු දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තව අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. මගේ channel එක subscribe කරලා තියාගන්න.